ගොඩක් අය දැන් ඒ ගැන කතා කරනවානේ. ඒ වුණාට AI වලින් අපේ වැඩ ලේසි කරගන්නේ කොහොමද කියලා ඒ අතරින් කීයෙන් කී දෙනාද දන්නේ. ලංකාවේ ලොකු ගැප් එකක් තියෙනවා ඉන්ටර්නැෂනල් ලෙවල් එකත් එක්ක. මොකද්ද හේතුව? අපේ අය AI යූස් කරන්න බයයි. අපේ අය හිතන් ඉන්නවා ඔයාට AI යූස් කරන්න වෙනම ටයිම් එකක් ඕන. ඔයාට වෙන එක්ස්ට්‍රා ටයිම් එකක් මට ඒ ටයිම් එක නෑ. ඒකින්ද මට මේ AI යූස් කරගන්න බැරි වෙයි කියලා. ඒ වුණාට එහෙම එකක් නෑ. ඔයාට ඔයාගේ තියෙන ඕනම වෙලාවක AI යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ AI යූස් කරන එක වෙනම වැඩක් නෙමෙයි. ඔයාගේ ජීවිතේ කරන ඔයා දැනට කරන වැඩ ටික ඔයාට ෆුලි ෆන්ක්ෂනල් කරගන්න මීට වැඩිය ප්‍රායෝගිකව ඔයාට ඒකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න ඔයාට AI යූස් කරන්න පුළුවන්. AI වලින් ඔයාගේ ටයිම් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න දෙයක් නෙමෙයි AI කියන්නේ. AI කියන්නේ ඔයාගේ ටයිම් එක 10 ගුණයකින් ඔයාට ඉතුරු කරගෙන දෙයක්. ඒකින්ද ඔයත් try කරන්න AI හැම වෙලේම යූස් කරන්න. AI වලින් වැඩ ගන්න. අපි MIR එකෙන් කරන්නෙත් මෙන්න මේ වගේ කෝසස් ටිකක්. එතකොට මේක ඉගෙන ගන්න අයට අමුතුවෙන් ඔයා IT ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා එඩියුකේටර් කෙනෙක් වෙන්න පුළුවන්. IT ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් AI ගැන ෆන් එකට ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේ කෝස් වලදී කරන්නේ ඔයාට ගැලපෙන විදිහට ඕන කෙනෙක්ට ගැලපෙන විදිහට AI යූස් කරන විදිහ ගැන ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් දෙන එක. මේ වෙද්දිත් අපේ පළවෙනි බැච් එක සාර්ථකව කරගෙන යනවා. අපි ළඟදීම අපේ දෙවෙනි බැච් එකත් ස්ටාර්ට් කරනවා. ඉදිරි දින කීපය තුර ඉදිරි මාස කීපය තුළ ඔයාලගේ ඕන ෆීල්ඩ් එකකට ඕන කෙනෙක්ට ගැලපෙන විදිහට පර්සනලයිස් කරපු කෝසස් සෙට් එකක්ම අපේ ඉන්ස්ටිටියුට් එක ඇතුලෙන් ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ වැඩ AI වලින් ලේසි කරගන්න වගේම අනාගතයට ලෑස්ති වෙන්න කැමති කෙනෙක් නම් ඔයාට ලේසියෙන්ම අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. පල්ලෙහා තියෙනවා කමෙන්ට් වල ලින්ක් එකක්. ඒ කමෙන්ට් එකෙන් ඔයාට ගිහිල්ලා ඔයාට තියෙන ඕනම ගැටලුවක් අපේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක කතා කරගන්න පුළුවන්. හරියටම AI ෆන්ක්ෂන් වෙන විදිහත් එක්ක AI වැඩ කරන විදිහත් එක්ක ඔයාට දැනගන්න ඕන නම් MIR එකත් එක්ක එකතු වෙන්න. මොකද අපිට AI එක හරියටම වැඩ කරන විදිහ දැනගත්තා කියන්නේ AI එකකින් හරියට වැඩ ගන්න විදිහත් අපිට නිකම්ම දැනගන්න පුළුවන් වෙනවා. good luck.